යලි විවෘත වුණා. ඔන්න මිස්ටර් කොත්තු එකේ අදින් පස්සේ මාළමේකේ විතරයි තාම. ඔන්න මාළමේක අද විවෘත වුණා වුණ දන්නවා. තියෙනවා මේක මේ ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. අදින් පස්සේ දිගටම මිස්ටර් කොත්තු එකේ මෙනු එක ඔන්න වෙනස් වුණා. මෙනු එක පොන්චි වුණා, ගාන අඩු වුණා. ගාන අඩු වුණා කියන්නේ ඔයගොල්ලෝ ගෙස් කරන්නකො මේ වගේ රෝස්ට් චිකන් කොත්තු එකක් මේ වගේ එළවලු පිරෙන්න දාපු කොත්තු එකක් ඔයගොල්ලෝ කීයකට හම්බෙයි කියලා හිතන්නේ. ඔයගොල්ලෝ නිකන් ගෙස් කරලා කියන්න මේක රුපියල් කීයක් වටනවද රෝස්ට් චිකන් බෑක් ක්වාටර් පීසස් එකයි මේ රෝස්ට් චිකන් කොත්තු එකයි මේ හොඳට වෙජිටබල්ස් දාපු මේ වගේ කොත්තු එකක් අද දවසේ ඔයගොල්ලෝ මාළමේට ආවොත් බලන්න කීයද මේක? කීයද? අපි කලින් කීයටද වික්කේ? 1500ට වික්කේ කලින් මේ වගේ කොත්තුවක් මිස්ටර් කොත්තු එකේ. ඔන්න අද ඉඳලා අපේ පර්මනන්ට් ප්‍රයිස් එක රුපියල් 900යි. Hi guys, welcome to Food Trackers with Asha and Kavi. ඔන්න අදත් අපි ඇවිල්ලා ඉන්නවා ඉන්ට්‍රස්ට් වීඩියෝ එකක් කරන්න. ඔව් ඉන්ට්‍රස්ට් වීඩියෝ එකක් අරගෙන ලංකාවේ තියෙන සුපිරිම ස්ටුඩියෝ එකට අපි පුංචි ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේක තමයි අපි ඉන්ඩෝ සෙෂන්ස් අපි ගන්න තැන. ඉතින් වැරදි හිතන්න එපා. අපි පොඩි මිනිස්සු අපිට ලොකු සල්ලි දෙන්න නෙවෙයි. අපි ස්ටුඩියෝ නෑ. ඔව් අපිට ලොකු ස්ටුඩියෝ නෑ. අපි අර කුඩියට වැඩේ කරගෙන යනවා. ඉතින් අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ මේ දවස්වල ටිකක් පට්ටම විදිහට කතා බහට ලක් වෙන හයි එන්ඩ් එකේ පුද්ගලෙක් පිළිබඳ යම්කිසි මතකාවර්ජනයක් එක්ක එයා අලුතෙන් කරගෙන යන වැඩේ මොකද්ද කියලා බලන්නයි අපි අපි හංගන්න ඕනේ නෑ. අපි පන්දරේ කියමු ඇත්තටම. මෙයා මිස්ටර් කොත්තු කිව්වා ඉතින් ඕගොල්ලෝ දන්නවනේ. ඉතින් මිස්ටර් කොත්තු එකට මේ දවස්වල සෑහෙන ප්‍රශ්න ගොඩක් වුණා. ඔව්. මේ සෑහෙන විදිහට කම්ප්ලේන්ට්ස් දැම්මා. මේ අනිත් ඔව් ආශා ඉතින් මෙහෙමයි මේ කව පොඩි දෙයක් කියන්න මෙහෙමනේ පොඩි මිනිස්සුන්ට එයා සෑහෙන උදව් කරනවා කියලා කිව්වා ඉතින් කලින් නේද? නමුත් පොඩි අපිත් එක්ක අපිටත් පොඩි යම්කිසි උදවීම් වගේක් වුණා. අපි ඒත් එක්ක එයාට අපි මේ එහෙම මුකුත් අපිත් එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් ඇත්ත කියන්න ඕනේ ඉතින් මේ වෙලාවේ එයා නැවත රීබ්‍රෑන්ඩ් කරන්නෙත් නැතුව එයාගේ මිස්ටර් කොත්තු නමින්ම ආපහු පාරක් මිස්ටර් කොත්තු මාළවේ අවුට්ලට් එක විවෘත කරලා තියෙනවා. ගයිස් මේක අපි ප්ලෑන් කරපු එක නෙවෙයි. මොකද මේක අපි අහම්බෙන් අපි මේ වීඩියෝ එක දැක්කේ. මිස්ටර් කොත්තු ගාව සාමාන්‍යයෙන් කොත්තුගේ 1500 2000 කොත්තු රයිස් කේ වගේ ලොකු රේන්ජ් වලට ගිහින් තියෙන නිසා අපි ඒවා රිමූව් කරන එක ඇත්තටම අපි ඒ කියන්නේ ඒ වගේ එක්ස්පෙන්සිව් අපි ඇත්තට වැඩි කරන්නේ නැහැ. නමුත් මේ ඔව් නමුත් අපිට ආසාවක් තිබුණා මේ නේද? මේ වගේ රේන්ජ් එකකට එයා ගෙයි කියලා. මේ වගේ රේන්ජ් එකකට එයා ගෙනේ කියන අපේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඉතින් එතකොට කාලේ මේ වීඩියෝ එකේ තිබ්බ විදියට එයාගේ තිබුණේ කොත්තු එයාගේ 1500ට එයා විකුණපු කොත්තුවම කිසිම වෙනසක් නොකර එළවලුත් වැඩි කරලා එයා කිව්වේ 800ට සාමාන්‍ය මම ඒ වගේ ගානකට තිබුණ එක කොහොම හරි මේ රුපියල් දැන් 900 කරලා තියෙනවා. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. අපිත් ඇත්තටම මේ ආශා මේ ආසාවෙන් කාපු එකක් තමයි කොත්තු ඒ කියන්නේ මිස්ටර් කොත්තු එකේ කොත්තු රයිස් එක. ඒ ගැන අපි කියන්න ඕනේ මොකද ඒක ඇත්තටම මිස්ටර් විරාජ් ඔයා ඒක ඇත්තටම මා රසයි. අපි ආසයි මේ ප්‍රොඩක්ට් එක. නමුත් ඒක කන්න පුළුවන් සීමාවට දැන් ඔයා ගෙනල්ලා තියෙනවා. අපි ඒකට රෙස්පෙක්ට් කරනවා. ඒකට 100% රෙස්පෙක්ට්. රයිස් එක ගත්ත පස්සේ තිබුණා සීෆුඩ් රයිස් එකක් තිබුණා රුපියල් 2000 කවුන්ටර් තිබිච්ච එක දැන් 1400ට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම බජට් කියලා අපිට හිතෙච්ච නිසායි. ඔව්. අලුතෙන් මිස්ටර් කොත්තු වෙච්ච විදිය හොඳද කියලා බලන්නයි තමයි අපි මේ රිවිව් එක කරේ. මොකද බජට් කියලා හිතිච්චත් නෙමෙයි ඇත්තටම ඉතින් අපිට ඕනේ නේද? අලුත් වෙනස සාර්ථකද සාධාරණයිද මිස්ටර් කොත්තු තව ටිකක් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙයිද? මිස්ටර් කොත්තු කියන බ්‍රෑන්ඩ් එක ඉස්සරහට ඔයාලට සුපිරියට කන්න බොන්න පුළුවන් තත්ත්වෙට එයිද කියලා true review එක දෙන්න ඔන්න පළවෙනි රිවිවර්ස් ඕපන් කරන්නත් කලින් කවියා පැකේජින් එක තියෙන්නේ මේ විදිහට තමයි. ඔන්න අපි මේ පැකේජින් එක දිහා බලමු. ඔයාලට මොකද්ද කියන්නද? මුලින්ම අපි පැකේජින් එක මේක දෙනවා ග්‍රේවි. ඔව්. හැබැයි මෙහෙමයි. ඔව්. ග්‍රේවිස් දෙකක් නම් ඇවිල්ලා තියෙන අතර ප්‍රොඩක්ට් දෙකට ග්‍රේවිස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පැකේජින් එක ගැන කිව්වොත් එහෙම ආශා ඉතින් මේක නෝමල් ප්‍රයිස් එකේ ගාන අඩුවන වගේම පැකේජින් එකත් මට දැනෙනවා පොඩ්ඩක් පොඩි වෙලා ගියා. ඔව්. සිම්පල් විදිහට මොකද ඉස්සර සාමාන්‍ය මිස්ටර් කොත්තුගේ කොත්තුවක් ගත්තාම දෙන්නෙක්ට කවියා බඩ පෙරෙන්න පුළුවන් ගන්න සාමාන්‍යයෙන් තියෙනවා. මේ හැබැයි මේක නම් චුට්ටක් මදි වගේ කියලා පොඩ්ඩක් දෙනවා. මේක තියෙන විදිහම කියන්නේ. ඔව්. නමුත් ආශා මේ රයිස් එක පැත්තෙන් නම් බැලුවොත් මට හිතෙනවා මේ ඒ කියන්නේ මම මේක මේ ත්‍රූම කියන්නම් ඇත්තටම ඒ කියන්නේ පැකේජින් එක චුට්ටක් පොඩි වෙලා තියෙනවා. හැබැයි ඒක ප්‍රෙස් කරලා ගහලා තියෙන ගතියක් මට පේනවා. ඒ කියන්නේ මම මේ බැලුවේ මෙන්න මේ සයිඩ් එකෙන් තමයි මට පෙවුනේ මේ. ඔයාලට පේනවද ඉතින්? මේ තනිකර පෙට්ටියට ප්‍රෙස් කරලා වගේ ගහලා තියෙනවා. තියෙන පොඩ්ඩක් තියෙනවා නේද? ප්‍රෙස් කරන්න නම් තව පොඩ්ඩක් ගන්න ඕනේ.
පොඩ්ඩක් එහෙම ගතියක් තියෙනවා. නමුත් ඇත්තම සීෆුඩ් රයිස් එකේ මට එහෙම ගතියක් පේනවා. ඉතින් අපි බලමු ඇරලා නේද? ඇරලා බලමු. ඉතින් මේ බොරුවට නිකන් මේ දාගෙන අල්ලා බලන්න දින ගාවේ ඔබලා ඔබලා ඉන්න දෙයක් නැහැ නේ. අපි ඇරලා බලමු. එන්න දිනවා. right guys. ඔව් විරාජ් මහත්තයා මෙන්න මේක නම් අපිට පැහැදිලිව ලොකු ඇත්තටම ඉතින් අන්න ඒක නම් worth ආ. ඔව්. කුකුල ගත්තාම කොත්තු බර නැති වුණාද මන්ද අප්පා? චිකන් එක නම් ඇත්තටම කිව්වොත් එහෙම මිස්ටර් විරාජ් අපිට මම දැක්ක වීඩියෝ එකේ දාලා තිනවා. කලියට නර කටවල් දෙකට ගැව්වා හැකි වගේ මේක. ඔව් ඉතින් මේ යාගේ වීඩියෝ එකේ තිබුණා චිකන් එක ඇත්තටම මොන වගේ size චිකන් එක දෙනවා කියලා තියෙනවා එළවලු ගොඩක් වැඩි කරා කියලා දෙනවා එළවලු නම් පොඩ්ඩක් පේන්නත් තියෙනවා මේ. ඔව් ඉතින් මේක ගැන මම නෝ මේක නම් පෙනුමයි. සී පොඩුත් මේ පේන්න තියෙනවා. ගයිස් මෙන්න මේක පොඩ්ඩක් පෙනුමයි. මේක ගානට පොඩ්ඩක් වර්ත් වගේ කියලා හිතනවා නේද? 1400ට යන්නේ. ඔව් බිල්ඩින්. ඉවෙන්නට. සල්ලි දීලා ගත්තා. සල්ලි දීලා ගත්තා. මොෂන් නෙමෙයි. මොකද නෑ ඔරෙන් කන. හරිද? මිස්ටර් කොට්ටු ඇත්තටම රීබ්‍රෑන්ඩ් වෙන්නේ නැතුව මෙහෙම ඒ නමින්ම එන එක ගැනත් අපි සතුටුයි. මොකද පහුගිය දවස්වල යාට ලොකු ප්‍රශ්න වගේක් ඇති වුණා. නමුත් ඒ ප්‍රශ්නත් එක්ක එයා මේ වගේ ආපහු පාරක් මේ විදිහට යන නැගිටිනවා කියන එක අපි හරි සතුටුයි. මොකද අනිවාර්යයෙන්ම අපිට ලංකාවේ ව්‍යාපාර කඩන් ගන්නවට අපිත් ආස නැහැ. ආස නැහැ. කරන්න ඕනේ. හැමෝම කොට යන්න ඕනේ නේ. හැමෝම කොට යන්න ඕනේ. ලංකාවේ මේ වගේ ව්‍යාපාර තියෙන්න ඕනේ. ඒ වගේම සල්ලි ගන්නවා කියනවා හරි දෙයක් දෙන්නත් ඕනේ. දෙන්නත් ඕනේ. ඉතින් මෙන්න මිස්ටර් කොත්තුගේ අපිට අද හම්බෙච්ච බිල් එක රුපියල් 2300ක් වෙලා තියෙනවා. රෝස් චිකන් කොත්තු එක ස්මෝල් පෝෂන් එක රුපියල් 900යි. ඊළඟට සීෆුඩ් රයිස් ස්මෝල් පෝෂන් එක 1400යි. මේ ඔක්කොම ස්මෝල් පෝෂන්ස්. එතකොට ස්මෝල් පෝෂන් එකක් තියෙන නිසා සමහරට ආශා ඔබ වර්ක් වෙන්නත් පුළුවන්. අපි බලමු නේද මේ මට මේක නම් අනිත් එක ඇත්තටම අපි අද ගන්න කියලා හොඳ සෙනගක් හිටිය සාමාන්‍ය වෙනතර වඩා ටිකක් බිසි වෙලා තිබුණා. මාළඹේ අවුට්ලට් එක හොඳ බිසි. පැය භාගයක් විතර බලාගෙනත් හිටිය අපි ඕඩරේ දාලා කැම ටික ගන්න. ඒ නිසා මම හිතනවා පොඩ්ඩක් හොඳ ඇති කියලා. අලුත් වෙනස ගොඩක් අය වෙනදගෙන තියෙනවා කියලා දැක්කා. මටත් එහෙම හිතෙනවා. ඉතින් ඒ කියන්නේ අපිත් ඒ වෙනසට ආශිර්වාද කරමු. ඉතින් අපි බලමු මෙන්න පේමන්ට් බිල් එක. ඊළඟට මේ තියෙන මිස්ටර් කොත්තු වෙන අපේ බිල් එක 2300ක් වෙලා තියෙනවා. චිකන් රෝස් චිකන් කොත්තු එක 900යි. සීෆුඩ් රයිස් එක ස්මෝල් එක මේ දෙකම ස්මෝල්. මේ ස්මෝල් එක 1400යි. ඒක සම්පූර්ණ මුදල ටෝටල් ස්පෙන්ඩ් එක අපේ 2300ක් වෙලා තියෙනවා. ඉතින් මොනකයි දැන් අපි බලමු රස. ඔව් අපි රස බලමු නේද? රයිට් ඉතින් ඔන්න මිස්ටර් කොත්තුගේ අද දවසේ hot and spicy නෑ hot and spicy නෑ hot තියෙනවා. ඉතින් ඔන්න අපි හැබැයි මේ පැකේජින් එක අශා මේක අර heat resist පැකේජ් එකක් වගේ මට පේන විදිහට ඔය heat resist එක තමයි. ඒක quality එක උනාට මේගොල්ලෝ මේක උඩින් මේක වැවුවට පස්සේ මේකේ තියෙන මේ අර එක මේ වටේම උලෙන් අනින්ද මට මේක හරියට ඒ දෙ වෙන්නේ නැතුව ඇති. ඒක පොඩ්ඩක් ඔය මේක උත්තින හැබැයි මේ රයිස් එක නම් මට ඕවරෝල් හැබැයි මට හරි ඇස් දෙකට හරි ප්‍රියමනාපයි නේද? ඇස් දෙකට හරි සාධාරණයක් කරලා දිනවා. ඒක ගානක් දෙන්න කරයිද මේක 900යි. මේක 1400යි. ඔව් සාපේක්ෂව ඉතින් මේ තියෙන ස්මෝල් එකක් මේ ස්මෝල්. හැබැයි ස්මෝල් එකක් ස්මෝල් මෙහෙම සීෆුඩ් ස්මෝල් රයිස් එකක් 1400ට වර්ත් කියන එක ඉතින් ඔයගොල්ලෝ අපේ තමයි තියෙන්නේ. ඒක අපි කියන්නේ. ඒක ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මේ පෝෂන් එක දැක්කාම මේක 1400ට වාසිත නැද්ද කියලා. ඔව් ඉතින් අපි එහෙනම් වැඩි කතා කරමු. අපි කාලා බලමු. බලමු. ඉතින් එහෙනම් අපි කාලා බලමු නේ කොහොමද කියලා. මොන සුපුරුදු පරිදි කොත්තු කාලා බලන්න කොහොමද කියලා. මම කනවා කවි කන්නේ දි රයිස් නේ දන්නවනේ කවි ආසම ජාතිය රයිස් කියලා. කවිගේ රයිස් කඩ පැණි රහකුත් එක්ක සරක් තමයි රවයි එන්නේ. මොකද ටේස්ට් එක. මේක නම් ආශා හොඳ පාටයි. මේකටියක් හොඳ පාටයි. දැන් ගත්ත බෙද වීඩියෝ එකක් තියෙන වීඩියෝ ටික ලොකු ගෑස්ක් පොඩ්ඩක්. මැදිනකොට පොඩි වෙලයි. මේක සීෆුඩ් නම් දාලා තිනවා. රයිස් සීෆුඩ් හොඳට තියෙනවා මේ දාලා පේනවා ඉතින්. චිකන් කරනවා මේක රහයි චිකන් ලා දෙන හොඳට සෝල්ට් එකක් ටිකක් තියෙනවා. මොකද හිතන්නේ? චිකන් කරනවා දී රහයි. එනවා පොඩ්ඩක් කටු වැඩි. මේක නම් ආශා මේ විරාජ්‍ය පෙන්නපු වීඩියෝ එකම දෝ කියලා පොඩ්ඩක් හිතෙනවා. කනකොට. මේක මම දැකලා ආසාවට ගියේද? හැබැයි මේක නම් මේ
රසයි ආ. මේක මෙහෙම නේද මේ චිකන් එකේ මික්ස් කරන ඊට වඩා රායි. චිකන් ගාලා නේ. මේක නෑ හැබැයි රායි මේක මොන සෝදාල පොඩින්ද මේක මික්ස් කරගන්න තමයි. නෝගේ මේ. සෝදාල කොහොමද නේ? අසනකින් අවුලන්නේ නැහැ. සාමාන්‍ය ලෙවල් එකේ ඉන්නේ. අනනවා. මම හැබැයි හොඳට මීට් අයිටම් දිනනවා මේක එලම් තියෙනවා. මේස් බලමු. බාන්න සකම් තත්ත්වය මම කාලා බලන්න කොත්තු වුණා කියලා. චිකන් නතු පොඩක් කාලා බලමු. මේ ත්‍රිබේස් කැම දින නැහැ චිලි බෙස් නෑ. ග්‍රේවිස් දෙයක් තමයි ඇවිල්ලා දෙන්නේ. සෝසුත් නැහැ ත්‍රිබේසුත් නැහැ. ඒ විතරයි. හැබැයි සීෆුඩ් ප්‍රමාණය ටික හොඳයි කියලා පේනවා. ඔව් ඈ සීෆුඩ් උඩට දාලා දෙනවා. සාමාන්‍යයෙන් එක අනිත් කඩත් එක්ක බලුවා. ඔව් අනිත් කඩත් එක්ක බැලුවම නම් සීෆුඩ් දාලා දෙනවා උඩට ඇත්තටම. මම කොත්තු වඩක් කාලා බලන්න හදන තාම ගෑවේ නෑ. රස සාමාන්‍යයෙන් අවුලන්නේ Aku tahu hari Pendrak mending udah itu pas sama apa di gaya lagi yakin. Ini kan yang lagi awin biasa. Mata gak diistirahat nih. ඒක නේද ඉතර අවුලන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ටෙස්ට් එක. Jangan kalau lu. Mana nih? රයිස් කරන රසත් හොඳයි අතට. Paisi langsung main nih. Ini mangga. Jangan kalau kapi nih. රස සීෆුඩ් ප්‍රමාණයත් එක්ක බලුවාම ඒක නේද අවුලක් නැහැ කියලා හිතනවා. Wow. Jangan kalau ඒක හොඳට මැරිනේට් වෙච්ච චිකන් කෑල්ලක් තමයි වෙන්නේ. marinate lah guys ඔන්න ඔයගොල්ලන්ට අපි ආරාධනා කරනවා කොත්තු චිකන් එක රහයි කොත්තුවත් ඉතින් අවුලක් නැහැ ෂේප් ගානට ඉතින් හැබැයි අර වරදක් කියලා බයින්න තරම් එහෙම සීන් එකක් නැහැ අත්‍තරම. ෂේප් ඇවරේජ් ගත්තාම මොකද කොත්තුවත් නික වෙන ලෙවල් එකකට දිනනවා. රයිස් එකත් ඇත්තටම ඉතින් වෙනුමින් රසෙන් එහෙම කිසිම වරදක් නැහැ. හොඳට දිනනවා. සීෆුඩ්ත් ඉතින් හොඳට ඇති වෙන්න දාලා දිනනවා. අපි ඇත්තටම අපි ඉස්සර ඉඳලා කිව්ව කතාවක් තමයි අපි කොහොමත් ඉතින් රසනා රස කියනවා. ඔව් නැත්තම් නෑ කියනවා මොකද අපි ඉස්සර ඉඳලාම කියන්නේ පැහැදිලිවම රස ඒ කියන්නේ ගාන අඩු උනාට අඩුකුත් නෑ රසක් තියෙන්න ඕනේ. නිවාරයි. හා ඉතින් මේකේ මට අර බයින්න තරම් ප්‍රශ්නයක් නෑ ආශා මේකේ. ඔව් හොඳට දාලා දිනනවා. හොඳ දානවා අනිත් තමයි මේ චිකන් එක උනත් හොඳට මැරිනේට් වෙලා මං කියන්නේ කෑම එකත් රහයි. ඉතින් ගාන ෂේප් එකකින් නේ මට කියන්නේ ෂේප් එකකින් වරදක් නැද? අවුලක් නැහැ. මේ ඕවරෝල් වා හිතන්නේ වා හැබැයි මම නම් වැඩිම දෙන්නේ රයිස් එකට තමයි. මාත් රයිස් එක තමයි guys මම දෙක මරනවා. මොකද කොට්ටු වල ඒ කියන්නේ එහෙම අර වාවුම කියලා කියන ලොකු ටේස්ට් එකක් නෙමෙයි දෙන්නේ. අවරේ සාමාන්‍ය හොඳ රහක් තියෙනවා ඒක. ඉතින් එහෙනම් අපේ අද රිවිව් එකේ ෆස්ට් ටේස්ට් එක ලබා ගන්න මෙන්න මෙයා සීෆුඩ් රයිස් එක 1400යි ඊට පස්සේ මෙයා තමයි ඉන්නේ. ඉතින් මෙයා 900යි. මිස්ටර් කොත්තුක අපි ඩයිනින් කරේ නැහැ. ඒක සමහර ඩයිනින් වලට දෙන පෝෂන් එකේ ප්‍රමාණය ඒක වෙනස් වෙන්න පුළුවන්, අඩු වැඩි වෙන්න පුළුවන්. මිස්ටර් කොත්තුගෙන් මේ පෙරේදා අලුත් වෙනසින් ඒ කියන්නේ අලුත් මිස්ටර් කොත්තුගෙන් කාපු අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා නේ. අනිවාර්යෙන් අපි ඒක ඔයාලගෙන් ආධුනික ඉල්ලීමක් විදිහට කරනවා. මොකද ඔයගොල්ලෝ අපේ ක්‍රවුඩ් එකේ කට්ටියත් ඉන්නවා ගොඩක් අය. හරිද? නේද? මිස්ටර් කොත්තුගේ කන්න ආසාවෙන්. ඉතින් ඔන්න ආසාවට අපි කිව්වා ඔයගොල්ලෝ කනවා නම් මෙයා ගැන අපි 90ක් විතර වගේ රෙකමන්ඩ් කරනවා 100%. ඔව්. දැන් 100% අපි රෙකමන්ඩ් කරන්න පුළුවන් මේක. ඒ වරදක් නැහැ. ඒක වරදක් නැහැ. ඉතින් මේ විදිහම දිගටම දෙනවා නම් ඔයගොල්ලෝ දිගටම ගන්න. දිගටම ගන්න. මේකට අපි 90ක් විතර 90 80ක් විතර වගේ මේකට දෙනවා. මොකද මේක අර මේ තරම් ඒ කියන්නේ මේක ඇත්තටම ලොකු ගාන අඩු වුණාට ඒ කියන්නේ එහෙම ටේස්ට් එකේ ලොකු වෙනසකුත් නැහැ. පෝෂන් එකේ ලොකු වෙනසක් නැහැ. සාමාන්‍ය මේකදී එක්කෙනෙක් ගානම තමයි දෙන්නේ.
මේක ගත්තොත් නම් දෙන්නට ගන්න පුළුවන්. මේක ඇත්තටම මේකට අපි 100ක් දෙන්නේ. මේක 80ක් විතර වගේ අපි ලකුණු වලින් දෙනවා නම් දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා තව ඒගොල්ලෝම තව જાති දිනවා. ඔයගොල්ලන්ට ගිහලා කන්න පුළුවන්. මේගොල්ලෝගේ දිනවා කොත්තු රයිස් එක දිනවා. වර්ග ගොඩක් තියෙනවා. වර්ග ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ જાති දෙකකින් දෙකක් ගෙන බලන්න රයිස් එක කොහොමද කොත්තු කොහොමද කියන කතන්දරය ඔයාලට පැහැදිලිව මේක ඇතුලේ කියන්න ඕන කාරණාව නිසා. ඉතින් අද දවසේ ඔන්න ඔය කාරණාව කියන්න තමයි අපි ඔයාලට උදේ ඉඳලා නේද පොඩ්ඩක් ගිහිල්ලා තටමල මේ තැනට වෙනකන් ආවේ. ඉතින් අපි මේ වගේ ඊළඟ සතියේත් නේ තවත් සුපර් වීඩියෝ එකකින් එනකම් අපිට පොඩි වෙලාවක අපි ඊළඟ සතියේ වීඩියෝ ගැන පොඩ්ඩක් එහෙම කිව්වොත් තවත් ෆ්‍රැන්චයිස් කම්පැනි එකක් පිළිබඳව තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකත් මේ වගේ වින්ඩෝ එකක් අපේ පුංචි ස්ටුඩියෝ එක ඇතුලේ කරන් හිතාගෙන ඉන්නවා. ඒකටත් ඔන්න අපිව බලන්න කියලා ආරාධනා කරන ගමන් අද දවසේ මිස්ටර් කොත්තුත් එක්ක අපි යන්නයි හදන්නේ. ගයිස් එහෙනම් 1 2 3 ෆුට් රේගසිත් ආශායන් කවි කියලා.